නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ධම්මෝ හවේරක්ඛති ධම්මචාරින් චත්තං මහන්තං වියවස්ස කාලේ ඒවානුසංසෝ ධම්මේසු චින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්නතුනි පින්නත් ඔබට අධ්‍යයනයේදී මේ දේශනා කරන්නට යෙදෙන්නේ මේ වස්සාන සමය අර්ථවත් වස්සාන කාලයක් බවට පත් කරගන්නේ කොහොමද කියන කාරණාවත් බාහිර වශයෙන් අපි බොහෝ දේවල් බොහෝ විහාරස්ථානවල කරනවා. නමුත් අභ්‍යන්තරයෙන් තමන්ගේ ඇතුළාන්තයෙන් අපි කොහොමද මේ වස්සාන කාල සීමාව ගත කරන්න ඕන කියන කාරණය ගැන පුංචි ධර්මදේශනයක් පින්නත් ඔබට අවබෝධය පිණිස දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්නත්නි වස්සාන කාලය කියලා කියන්නේ කුඩයක් අරගෙන යන තැනැත්තා වැස්සෙන් ආරක්ෂා වන්නාක් මෙන් ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. මනාකොට රකින්න ලද ධර්මයේ ආනිසංසය නම් ධර්මයේ හැසිරෙන්නා සසර වසනතුරු නිවන් දකින්නතුරු දුගතියකට යන්නේ නැහැ. පින්වත්නි බාහිර වස් සමාදන් වීම සහ අභ්‍යන්තර වස් සමාදන් වීම වස්සාන කාලය කියලා කියන්නේ මේ සංඝ රත්නය එක තැනකට වැඩ වෙසෙමින් එක තැනක වැඩ වාසය කරමින් වස් විසීම පමණක් නෙවෙයි. ගිහි පැවිදි දෙපක්ෂයම තමන්ගේ සිත ඇතුළත සංවර කර ගනිමින් අභ්‍යන්තර වස් සමාදන් වීම සිදු කළ යුතු කාලයක් බව අපි අවබෝධයක් ඇති කර ගන්නට ඕන. මේ වස්තුම් මාසය පුරාවට අනවශ්‍ය බාහිර ඇලීම් සහ ගැටීම් අපේ ජීවිතවලින් ඉවත් කරගන්නට ඕන. එයින් මිදෙන්නට ඕන. සිත අභ්‍යන්තරයට යොමු කිරීමට ලැබෙන ස්වර්ණමය කාල සීමාවක් අවස්ථාවක් හැටියට මේ වස්සාන කාල සීමාව අපිට ගත කරන්නට පුළුවන්. මේක පින් කිරීමට සුදුසුම කාලයේ වශයෙන් සිහිපත් කරන්නට පුළුවන්. පින්නතුනි සිතේ ස්වභාවය අපි දැනගන්නට ඕන මුලින්ම. සිත කියන්නේ ඊටා වේගයෙන් වෙනස් වෙන දෙයක්. මේ ලෝකයේ හැම දෙයකටම වඩා වේගවත් අපේ හිත. එක තැනක රැඳෙන්නේ නැහැ. හරි හිතුවක්කාරයි. බාහිර අරමුණු පස්සේ දුවන දෙයක්. චන්ද රාගං විනෝදෙත්වා. අපි මොකද්ද කළ යුත්තේ? චිත්ත විවේකය ඇති කරගන්නට ඕන. කාය විවේකය, ශරීරේ විවේකය වගේම චිත්ත
විවේකය සිතේ විවේකයේ නැත්නම් මිනිසා මානසිකව ඇද වැටෙනවා. නූතන සමාජයේ පවතින මානසික ආතතියට බියට සහ නොසන්සුන්තාවයට ප්‍රධාන හේතුව සිතට විවේකයක් නොලැබීමයි. එනිසා සිත දමනය කිරීමේ ආනිසංස වශයෙන් දමනය කළ සිත තමන්ටත් සමාජයටත් විශාල සුවයක් සහ ශාන්තියක් උදා කර දෙන ආකාරය. චිත්තං දන්තං සුඛාවහං. එනිසා අපි කොහොමද ප්‍රායෝගිකව සිත දමනය කරන්නේ? ඔබ දන්නවා ආනාපාන සති භාවනාව එදිනෙදා ජීවිතයේදී ගිහි පින්නතුන්ට පහසුවෙන්ම පුහුණු කරන්නට පුළුවන් භාවනාවක් තමයි මේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි සිහිය පිහිටුවීම. එකට කියනවා ආනාපාන සති භාවනාව. සිහිය උපදවා ගන්න පුළුවන්. සිත දමනය කර ගන්න පුළුවන්. සිතට එන බාහිර නොගැලපෙන දේවල්, අපේ හිත දූෂණය කරන, අපේ මනස අවුල් කරන දේවල් බැහැර කරලා ධනාත්මක දේවල් අපේ ජීවිතයේ ආලෝකමත් කරන්න පුළුවන් දේවල් පමණක් අපේ හිතට ඇතුල් කරගන්න පුළුවන්. මනසට ඇතිවෙන ස්ට්‍රෙස් එක, මානසික ආතතිය අවම කරගන්න පුළුවන්. අඩු කරලා निराවුල් මනසින් යුක්තව ඉදිරියට යන්න, මානසික පීඩනය අඩු කරගෙන නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊටමත් වටිනා කියන භාවනාවක් තමයි මේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. අනිත් භාවනාව තමයි මෛත්‍රී භාවනාව. සිතේ ඇතිවන කෝපය, ඊර්ෂ්‍යාව සහ ගැටීම නැති කර ගැනීමට මේ වස් කාලයේ තුල දිනපතා මෛත්‍රී භාවනාව වැඩිම අනිවාර්ය දෙයක්. අපි පෘථග්ජන මිනිස්සු වශයෙන් පින්නතුනි, අපිට රාගය, දේශය, මෝහය කියන මේ අකුසල මූලයන් පෘථග්ජන භාවය ඉක්මවා යන තුරුම මේක හැමෝටම ඇති වෙන කරුණු මේ කාරණා ටිකක්. ඒක නිසා එය අපි අපේ ජීවිතවලින් ඉවත් කරගන්නට ඕන පින්නතුනි. හිතේ කෝපය, ඊර්ෂ්‍යාව මේව තියාගෙන මොනතරම් පිංකම් කළත් ඇති වැඩක් නැහැ. හිත අපිරිසිදු, සිත කිලිටි කරගෙන මොනතරම් පිංකම් කළත් ඒකෙන් නිසි ප්‍රයෝජනයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. බාහිර ලෝකයට පේන්න පිංකම් කරන එක එකයි, තමන්ගේ ඇතුළාන්තයෙන් පිංකම් කරන එක එකයි. වෙන එකක්. දෙක පටලවා ගන්නට එපා. එනිසා පිනක් කරනකොට තමන්ගේ හෘද සාක්ෂියට එකඟව යහපත් සිතුවිලි වලින් යුක්තව පින්දහම් කරන්න. එතකොට ඔබගේ හිත, ඔබගේ ආත්මයම පින් කඳක් බවට පත් වෙනවා. ඒක නිසා හිත කියන මේ හිතුවක්කාරය දමනය කරගන්නට උත්සාහ කරන්න. එනිසා මේ වස්සාන සමයේදී දිනපතා රාත්‍රියට හෝ උදෑසනට විනාඩි 15ක් සියලු වැඩ පසෙකලා දුරකථන, එතකොට විද්‍යුත් උපකරණ රහිතව නිහඬව සිත දෙස බලන්න හුරු වෙන්න. ඒකයි අපිට කරන්න පුළුවන් දේ. තමාගේ හිත තුල තමා දකින්න තමන්ගේ හිත.
අනවශ්‍ය දේවල් එනකොට ඔබ දකින්න මේ එන්නේ අනවශ්‍ය දෙයක්. මගේ ආත්මයෙන් මගේ ජීවිතේම අඳුරු කරන සිතුවිල්ලක්. ඒකට මම අහුවෙන්නේ නැහැ කියලා ඔබ උපේක්ෂා සහගතව ඔබගේ හදවත ඇතුළට එන සිතුවිලි දිහා දකින්න. එතකොට ඔබට ඕනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක්, හොඳ පෞරුෂත්වයක් ඕනෑම කෙනෙකුට නොබියව මුහුණ දෙන්න. ඔබ නිර්වුල්, ඔබ නිවැරදි පුද්ගලයෙක් කියලා ඔබ ගැන ඔබට ආත්ම තෘප්තියක් ඇති කරගන්න පුළුවන්. ආනාපාන සති භාවනාවත් මෛත්‍රී භාවනාවත් මේ වස්සාන කාලයේ දවසට විනාඩි 10ක් 15ක් වෙන් කරගන්න. ඒ නිසා මේ වස්සාන කාල සීමාවේ විශේෂයෙන්ම අපි සිත දමනය කරගන්නට ඕන. සිතට ඇතිවෙන අනවශ්‍ය අරමුණු කරා අපි යන්නේ නැතුව යහපත් දේවල් වල විතරක් අපේ හිත අලවන්න අපි උත්සාහ කරගන්නට ඕන. ඒ නිසා වස්සාන කාල සීමාවේ විශේෂයෙන්ම පංචශීලය සහ මානසික ශක්තියත් අපි වැඩි කරගන්නට ඕන. පංචශීලය අපි ආරක්ෂා කරගන්නට ඕන. මානසික ශක්තිය වැඩි කරගන්නට ඕන. සීලය කියලා කියන්නේ භාවනාවට පදනම. කෙලෙස් කින නිවා ගැනීමට නම් අනිවාර්යයෙන්ම පංචශීලය රකින්නට වෙනවා. සිතට මොන දේවල් කරත් සෑහීමක් නැත්නම් අපි කරන්නට ඕන බාහිර ලෝකයේ කෙතරම් භෞතික සම්පත් තිබුණත් සිතේ සංවරයක් නැත්නම් කොච්චර මිල මුදල් තිබුණත් යාන වාහන තිබුණත් කොච්චර නිලතල බලතල මේවා තිබුණත් මනසේ හිතේ සතුටක් නැත්නම් ඔබේ දියුණුව කුමක්ද? දියුණුව තියෙන්න ඕන ආධ්‍යාත්මය තුළ. තමන්ගේ අතුලාන්තයෙන් තෘප්තිමත් නැත්නම් ඔබ කරපු දේවල් ඔබ ආපස්සට හැරිලා බලන්න. ඔබ එදා සිට මේ දක්වා යම්කිසි දෙයක් ඔබ ගොඩනගා ගත්තනම් ඒ ගොඩනගා ගැනීම තුළින් ඔබ තෘප්තිමත් නැත්නම් මනසට ලොකු පීඩාවක් නම් බරක් නම් මේක මහා වේදනාවක් කියලා ඔබට දැනෙනවා නම් ඔබ කවදාවත් ජයග්‍රහණය කරපු කෙනෙක් නෙවෙයි. ඔබ ජයග්‍රාහකයෙක් නෙවෙයි. ජයග්‍රාහකයෙක් වෙන්නේ තමන්ගේ හිත දැකීම තුළින්. සංසුන් මනසක් ඇති කර ගැනීම තුළින් තමයි ඔබ නිවැරදි යහපත් පුද්ගලයෙක් වෙන්නේ. ඔබ නිදහස් පුද්ගලයෙක් වෙන්නේ. මහා ගොඩක් ඔළුවේ බර දරාගෙන බොහෝ දේවල් මේ ගොඩක් අද වර්තමාන සමාජයේ බොහෝ දේවල් අපි ගොඩනගා ගන්න අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ලෞකික සැප සම්පත්නේ. ලෞකික සැප සම්පත් ලබා ගන්නට අපි බොහෝ දේවල් කරනවා. නමුත් ආධ්‍යාත්මික ශක්තිය, ආධ්‍යාත්මික සැප අපි හොයන්න උත්සාහ කරන්නේ නැහැ. ආධ්‍යාත්මික සැප සොයන්න නම්, ඇති කරගන්න නම් අපි කළ යුතු එකම දේ තමයි හිත නිදහස් කරගන්න එක. හිතුවක්කාර හිත දමනය කරගන්නට ඕන. පොඩි ළමෙක් වගේ කීකරු කරගන්නට ඕන. එහෙම කරන්නට අපි නිරතුරුවම ඒ භාවනාවේ නියැලෙන්නට ඕන. ඒ නිසා මේ උතුම් වස්සාන සමයේ පින්නත් හැමදෙනාම බාහිර පින්කම් වලට පමණක් සීමා නොවි. මම කියන්නේ නෑ ආමිස පූජාවල් කරන්න එපා කියලා. ඒ දේවල් කරන ගමන් තමන්ගේ සිත දමනය කර ගැනීමට උත්සාහ කරන්නට ඕන.
සියලු දෙනාටම චිත්ත විවේකය සහ උතුම් ධර්මාවබෝධය පිණිස ආශිර්වාදය කරනවා. මේ මොහොතේදී මේ සුළු පුංචි ධර්ම දේශනාව ඔබට සිහිපත් කරන්නට යෙදුනේ මේ ගෙවෙන වස් කාල සීමාව තුළ අපි කොහොමද ජීවිතය ගත කරන්න ඕන කියන කාරණය ගැන පුංචි පැහැදිලි කිරීමක් කරලා දෙන්න. ඉතින් මේ කාල සීමාවේ පළමු කාරණය තමයි සිත දමනය කරගන්න. සිතුවිල්ලකින් පවා තව කෙනෙකුට යහපත ප්‍රාර්ථනා කරන්න. භාවනාවේ නියැලෙන්න. ධර්ම ග්‍රන්ථයන් පරිශීලනය කරන්න. මේ කාලයේ සීලෙන් පෝෂණය වෙන්න. ඔබ එහෙම කළොත් ලෝතුරා බුදුහාමුදුරන්ට කරන උතුම් බුද්ධ පූජාවක් විදියට ඒක අනිවාර්යයෙන්ම නිසැකේම වෙනවා. ඒ නිසා හැම දිනාටම මේ වස්සාන කාල සීමාව තුළදී උතුම් වූ ධර්ම අවබෝධය ලැබිලා තමාගේ සිත දමනය කරගන්නට ලැබිලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ කුසල්ද අනන්තවත් සසරේ ඉඳලා රැස් කරගත්තා වූ කුසල්ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට උපනිශ්‍රේ භාවයට පත්වෙත්වා. මේ උතුම් බුද්ධ ශාසනයම නිවනින් සැනසෙත්වා කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා. ප්‍රාර්ථනයක් කරනවා. ඒ ඔබ අදිෂ්ඨානයක් ඉදියට ඇති කරගන්නට මම මේ උතුම් බුද්ධ ශාසනයම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන සාක්ෂාත් කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානය හිතේ ඇති කරගෙන යහපත් දේවල් කරන්න. පින්වත් හැම දිනාටම තෙරුවන් සරණයි.